මේ ශ්‍රී ලංකාවේ නගර සභා මහනගර සභා මගින් ගෙවල්වල සහ ව්‍යාපාර ආයතනවල තිබෙන අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රමය පිළිබඳවයි. දැනට ඉඳුල් අපද්‍රව්‍ය සුමානට එක සැරයක් එනවවුන් එතකොට කුස්සියේ තමයි මේ ඉඳුල් අපද්‍රව්‍ය එකතු වෙන්නේ. ඔවුන් කරන්නේ දැන් නිවස්වල ජීවත් වෙන පුද්ගලයන් පව කරන්නේ කුස්සියේ ඉතුරු වෙන අපද්‍රව්‍ය බාල්දියකට දාලා නගර සභාව හෝ මහනගර සභාවේ කම්පැක්ටර් කියන රථය එන දවසට ඒක එළියට තියෙනවා. එතකොට ඒගොල්ලන් ඒක පවවල આવත් දවස් දෙකක් පාරක් වුණත් ඔවුන්ට එළියෙන් තියන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන් ඒක ඒ කම්පැක්ටර් රථයට දාලා බාල්දිය එතනින් තියලා යනවා. දැන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෙදර කවුරු හරි හිටියත් නැතත් ඒ ඉඳුල් ගෙනියන රථය ඇවිල්ලා ඒක අරන් යනවා. නමුත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ වගේම කඩදාසි කාඩ්බෝඩ් රබර් වීදුරු වගේ දේවල් ගන්න එනකොට ගෙදර කවුරු හරි ඉන්න ඕනේ. මොකද මේක එළියෙන් තියන විදිහක් නැහැ තාම. මොකද ඒකට බාල්දියක දාලා තියන්න නම් රජය මගින් නගර සභාවලට සහ මහනගර සභාවලට දැනුම් දෙන්න ඕනේ විශාල ප්‍රමාණයේ බාල්දියක් මේ ගෙවල් වලට හැම ගේකටම හැම ව්‍යාපාර ආයතනයකටම දෙන්න කියලා. එතකොට ඒක එළියෙන් තියන්න පුළුවන් හැමතිස්සෙම. ඒකට මේ ප්ලාස්ටික් රබර් වීදුරු කාඩ්බෝඩ් කඩදාසි අපද්‍රව්‍ය දාලා තියන්න පුළුවන්. ඒතර නගර සභාවේ රථය කම්පැක්ටර් රථය කවදාවත් ඔවුන්ට ඒක ගෙනියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ ගැන රජය අවධානය යොමු කරන්න කැමතියි.